අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් නොදුටු රජරට අපි අරන් එනවා කිව්වා. කම් සූම් කියලා වීඩියෝ එකක් දාලා තිබ්බා. පළවෙනි එපිසෝඩ් එක මෙහෙම ගේන්නම්. පොසොන් නම් පහ වුණා ඊයේ. සමහරු පොසොන් ඇවිල්ලා යන ගමන් තාම සමහරු අර පේන මළුවේ ධාතු වැඳ පුදා ගන්නවා. ඉතින් යාලා ගියේ අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගය හරහා. මම දැන් ඉන්නේ එතන තියෙන ලස්සන වැවක් ගාව. ඒකයි නොදුටු රජරට කියන්නේ. යාලා කවුරුත් එක දැක්කේ නෑ. මොකද ප්‍රධාන පාරට එක චුට්ටක් වැහිලා තියෙන්නේ. ඉතින් වැවයි ගමයි පන්සලයි. අපි අර කියුණක් තියෙන්නේ ගමයි පන්සලයි වැවයි දාගෙවයි. ඒ තමයි අපේ සංස්කෘතිය. මේ වැව අවුරුදු 100 ගණන් පරණයි. මේ වැව ගාව තියෙන ඉස්සරහා පාර මිහින්තලේට යන්න තියෙන කෙටිම පාර. අපි නම් ඉස්සර මිහින්තලේට පයින් ගියා. ගියපු සොත්තකටත් මම මිහින්තලේට පයින් ගියා. ඒක වෙනම කල්චර් එකක්. මේ වැව ගැන කතා කරනකොට ඔබට පේන ඇති මේ වැවේ අර මෙතන තියෙන රස්සිය ගත්තාම මේවා සෑහෙන පරණ ඒ කියන්නේ ගානකට කලින් අවුරුදු 100 කට විතර කලින් ගත්ත මේවා. ඒක කියන්නේ සැලකර පොඩි ඉතින් මේ දිහා බලනකොට මොකද පේනවා. ඉතින් ගයිස් මේ වැවේ ඉතිහාසය දිහා හැරලා බලනකොට මේක ඉතිහාසය අපි ගත්තොත් මේක දා ඉස්තර රජතුමාගේ කාලෙන් පස්සේ එහෙම නැත්නම් අනුරාධපුර පූර්ණ රාජධානියක් විදිහට ගොඩනගෙtti. වලගම්බා රජතුමාගේ කාලේ ඉඳන් මේක පැවතින. මේ පැත්ත අර පේන කුඹුරයාගේ දිහා බැලුවොත් අපිට ඒක සංස්කෘතිය එහෙම පේනවා ගයිස්. ඒ වගේම නොදුරු රජරට මේකත් එක්ක බැඳිච්ච තව දෙයක් තියෙනවා. අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ ඉහළ දැක්කේ නැති තාම ඒවා අක්කර ගානක තපෝවණයක් නැත්තේ තියෙන බුද්ධගයා විහාරය. ඔයාලා හිතන් හිටියේ බුද්ධගයා තියෙන ඉන්දියාවේ කියලා නේ. ලංකාවේ තියෙනවා නේද පුංචි නවදිවා. හැබැයි ලෝකේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ වෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධත්වයේ අභිෂේකය ලැබපු වංගල්‍ය අනුරුවක් අනුරාධපුරයට නම් ඉස්සුනේ නෑ. ඒ තමයි බුද්ධගයා විහාරය. එහෙම නැත්නම් අපිට ඒකට කියනවා රජරට වනවාස සංඝ මූලස්ථානය. ඉතින් මේ වැවෙන් නාලා අපි නම් කොල්ල විදියට වැවෙන් නාලා පණ්ඩාලා හවසට බෝල ගහලා එල්ලේ ගහලා එහෙම හිටු කට්ටිය. ඒක ඔයාලා මිහින්තලේට ඇද්ද වලට මේක මිස් වුණා. ඊළඟ මිහින්තලේ ගමනේදීවත් මේක මිස් කරගන්න එපා. අනුරාධපුරයට එනවා නම් ඇවිල්ලා යන්න අමතක කරන්නත් එපා. මේක අප්‍රසිද්ධ තැනක්. හැබැයි නිසාවෙන් නෑ වැඩක් නෑ. මේ වගේ තැන් වලින් තමයි නාන්න ඕනේ. පට්ට නිස්කලංක ප්‍රේක්ෂකයා. අපි බලමු ඒ බුද්ධගයා විහාරයේ පසුබිම ඒ නායක හාමුදුරුවන්ගේ මොනවද උන්වහන්සේලාගේ අදහස් මොනවද ඒකේ තියෙන හැංගිච්ච කතා. ඒක තියෙන්නේ මහා කැලයක් මැද. ඒක මේ වීඩියෝ එක ඉස්සරහට පෙනෙයි. එහෙනම් මේ වැවගාවින් අපි ගමන පටන් ගන්න ඉස්සරහට ගිහින් බලමු. අයිබෝවන් සියලු දෙනාටම අද නම් හායි ගයිස් කියන්න බෑ. දැන් අපි එන ගමන් හිටියේ තව වැවගාවදී. අපි පොරොන්දුවක් වුණා මගේ යාළුවන්ට නොදුටු රජරටින් අපි පෙන්නනා කියලා බුද්ධගයා විහාරය. මේක තපෝවණයකින් වටවෙච්ච එහෙම විශාල ඝන වනාන්තරයකින් වටවෙච්ච එක පැත්තකින් මහා මාර්ගයේ පේන නම් ගොඩාක් අය නොදැක්ක පැත්තක්. මේ තියෙන්නේ බුද්ධගයා විහාරය. මේක ඉන්දියාවේ බුද්ධගයා ආකෘතියට ඉදි කරන විහාරයක්. මේකේ මීට අමතරව බෝධිය ධාතු මන්දිරය ආදී කොටස් පන්සලෙන් ඔබ තියෙනවා. අනිත් කොටස් වල මම දැන් ඉන්නේ බුද්ධගයාව කියන කොටසේ. ඉතින් මේක ඉතිහාසය ගත්තාම ගයිස් මේක පරණයි. සාමාන්‍ය අවුරුදු 75ක් විතර ඉතිහාසයට මේක යනවා. මේ වල තියෙන නායකවරුන්ලා අපි පදවි දරා තිබෙනවා. ඒ කියන්නේ දැනට වාසය කරන්නේ තුන්වෙනි නායක හාමුදුරුවෝ. උන්වහන්සේ බැහැ දැකලායි අපි ආවේ. ඔබට මම පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම උන්වහන්සේ ළඟ සාකච්ඡාවක් ලබා දෙන බවට. මොකද මේක අවසර ගත්තේ උන්වහන්සේ බැහැ දැකලා. මේක මගේ ගමේ පන්සල. ගමේ පටන් ගත්තේ පූජ්‍ය ගල්පාත සුමන නායක හාමුදුරන් වහන්සේ, ඒ පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ අවසර අරන්. ඉතින් මේ බුද්ධගයා විහාරය අපි ඔලක්කම දන්නේ මෙහෙමනේ. ඔයාලා දන්නේ ඉන්දියාවේ බුද්ධගයාව තිබ්බා. බුදුහාමුදුරුවන්ගේ ඒ ප්‍රයිශාක්‍ය මංගල්‍යම ඉන්දියාවේ තිබ්බේ. ලංකාවේ පුංචි දඹදිව කියලා තිබ්බනේ. පුංචි දඹදිව තියනවා නේද? හැබැයි ඔයාලා කවුරුත් හිතුවේ නෑ නේද? ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙන රුවන්වැලිසෑයේ තියෙන ජයශ්‍රීමා බෝධියේ තියෙන අටමස්ථානයේ තියෙන මේ පුණ්‍ය භූමියට බුද්ධගයාවක් තියෙයි කියලා. එහෙම වරදින්නේ නැහැ මේකට.
මේ භූමියට වරදින්නේ නැහැ. මෙන්න බුද්ධ ගයාවක් තියෙනවා. පොසොන් කට්ටිය අපි දැක්කයි ඊයේ පෙරේද පහු කරලා යනවා. හැබැයි ඔයාලා කවුරුත් ඔයාලා හිතලා බලන්න මේ වගේ දෙයක් දැක්කද කියලා. මේ පන්සලට ගොඩක් දේවල් තියෙනවා. ගොඩාක් රහස් තියෙනවා සහ බොහොම නිස්කලංක භාවනා යෝගී හාමුදුරන් වහන්සේලා වැඩ සිටින බවුන් වඩන සහ උන්වහන්සේලාට ආවතය කරන වැඩ කරන මේ පහසුකම් සපයන උපාසක මහත්තුරුන් ඉන්න මේක පන්සල එක අක්කර ගානක් ඈතට විහිදිලා යන පන්සලක් කලින් කිව්වා වගේ අපි ගිහින් බලමු. මෙහාට මොකද වෙන්නේ කියලා. මෙන්න බුද්ධ ගයා විහාරය බලාගන්න. මේකේ ඉතිහාස කතාවත් එක්ක අපි දවසක හම්බ වෙමු. ඊළඟ කොටසින් නායක හම්බුරුත් එක්ක. ඉතින් අපි පහු කරගෙන ආව බුද්ධ ගයාවේ ඊළඟ කොටසට මේ තියෙන්නේ මේ පන්සලේ බෝධින් වහන්සේ මෑත කාලේන සංස්කරණය කරා. නමුත් මේක අවුරුදු 75ක් විතර මේ බෝධින් වහන්සේ පරණයි. රජරට වනවාස සංඝ මූලස්ථානයේ සහ එහෙම නැත්නම් අපි කියනවා මිහිඳුආරණ්‍ය සේනාසනේ. ඒකේ බෝධින් වහන්සේ තමයි මේ පේන්න තියෙන්නේ. මේ බුදු පිළිම වහන්සේ අලුතින් ස්ථාපනය කරන ලද පිළිම වහන්සේ නමක්. මෙතන කලින් තිබුණ නම් පැරණි බෝධියක්. ඒ කියන්නේ බෝධියේ සාර්ථක 28ක් අර බුදුවරු 820 බුදුවරු කියලා ඒ සංකල්පය ඉගෙන තියෙනවා. මේ එක එක අර කක්සඳ කෝණාගම දාශක ගෞතම අර එහෙම තියෙන අර 820 බුදුරජාණන් වහන්සේලාගේ පිළිරු මේ බෝධිය වටා නිති කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ පන්සලේ අපි දැන් ටික ටික යමු ඉස්සරහට. රක්ෂිත එහෙම නැත්නම් තපෝවනේ පැත්තට මොකද වෙන්න බලන්න. රහස් ගොඩක් තියෙනවා කිව්ව. අපි යන්නේ ඊළඟට භයානක කොටසකට. පන්සලේ බුද්ධ ගයා විහාරේ නැත්නම් රජරට වනවාස සම්පූර්ණස්ථානයේ ඉස්සරහින් තියෙන අතරේ අපි කිව්වා රහස් ගොඩක් තියෙනවා කියලා. දැන් ඉන්නේ අපි මුග වනාන්තරයේ මුගගස් යායකින් මොටෙච්ච මෙතන සක්මන් මළුව. එන්නේ මම ඔබට කිව්වා මේක ඉන්නේ මේ භාවනා යෝගී හාමුදුරන් වහන්සේලා. මේ පිටිපස්සෙන් තේන්නේ ජීවිතේ අර අපි කියන්නේ මොකද්ද වයිස් අපි කියන්නේ ගඟට කැපුව ඉනි ගඟදී රැගෙන යති සැපට වැඩුණු කය පොළවට දිරා යති. මේ තියන්නේ සැබෑ මිනිස් ශරීරයක ඉතුරු වෙන ඒ ශරීරයේ සැකිල්ල. එහෙම නැත්නම් අර කියන්නේ ඇට සැකිල්ලක් කියලා. මේක මේ පන්සලේම භාවනා යෝගී වැඩ ඉඳලා පස්සේ මීට වස්තු ගානකට අපවත් වෙච්ච හාමුදුරන් වහන්සේ නමකගේ ශරීරාවයව කොටසක් කියලා අපිට දැනගන්න ලැබුණා. අපි ඉගෙන බලමු වැඩි දුර තොරතුරු අර හාමුදුරන් වහන්සේ නායක හාමුදුරුවෝ එක්ක කරන සංවාදෙදී. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙම සංවාදයක් ඕන නම් තව මේ වගේ ගේන්න කියන්න. අපි අරන් එන්න. අපි යන්නේ මොහොම තමයි. හරි ඔන්න අපි ඉතින් ආවා මේ ගයාව වැඳලා අර සැකිල්ල බලලා මෙතන සෑහෙන්න අඳුරුයි. මොකද මං කියේ මේක කැලයක් මැද තියෙන්නේ කියලා. අපි කැලේ මැදට ඇවිල්ලා තියෙන්නේ. මේක අර පේන පාර උඩා දුරට තියෙන අපිට පේනවා ඇති. ඒ පාරේ පේන මානෙක කෙරවලක් නැහැ. මොකද මේ පාරෙන් මොහොම ගියාම තියෙන්නේ තනින් තනින් මේ පොඩි පොඩි අපේට තියෙන චූටි සාමාන්‍යයෙන් තනි මිනිස්සු වාසය කරන්න පුළුවන් කුටි. කියන්නේ තනි ස්වාමීන් වහන්සේ නමකට වාසය කරන්න පුළුවන් කුටි තමයි මේ කැලේ ඇතුලේ තියෙන්නේ. මොකද කැලේට ආවම කැලේ ඉන්නේ මිනිස්සුන්ට වඩා භයානක කමින් අඩු කට්ටිය. අපි කියන කැලේකට යන්න බයයි, අම්බෝ සත්තු ඉන්නවා, සර්පයෝ ඉන්නවා. නෑ. මොකද මිනිස්සු තමයි භයානකම සත්ත්වයලු. හරිද? මේ කැලේ අක්කර 20ක් 35ක් විතර දුරට යනවා. සරලව කියනවා නම් මේ කැලේ අලිකුට වලස්සුනක් නැහැ. හැබැයි වඳුරු, නිලව්, සර්පයෝ දැක ගන්න පුළුවන්. නමුත් හානියක් නැහැ. හාමුදුරන් වහන්සේලාට තමන්ගේ කාර්යය එහෙම කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි නම් මේ කැලේ සත්‍ය අනුගාලා තියෙනවා. දහම් පාසල් යන කාලේ අපි විවේක කාලේ ඇවිල්ලා තියෙනවා. දහම් පාසල් ඉවරලා අපි යන්නේ මේ හරහා. ඉතින් මේ අපිට නම් අලුත් දේවල් නෙමෙයි. ඔන්න නොදුටු රජරට අපි අද අරන් ආවා. ඔයාලා මිහින්තලේ ඇවිල්ලා පොසොන් වැඳලා ගියා. අනුරාධපුරේ ඇවිල්ලා පොසොන් වැඳලා ගියා. ඔයාලට මිස් වෙච්ච තැන සහ නිදහසේ බලලා යන්න පුළුවන්, වැඳලා යන්න පුළුවන්. දඹදිව ගියත් බුද්ධ ගයාවට යන්න
කියන්නේ අමාරුයි. දඹදිව යන්න හැමෝටම බෑ. බුද්ධ ගයාව වඳින්න හැමෝටම බෑ දඹදිව. ඉතින් අනුරාධපුරයේ ඇවිල්ලා බුද්ධ ගයාව දැක්කේ නෑ නේද? අවුරුදු 70 ගානක් මෙතනින්ද. ඔන්න අපි ගෙනාවා බුද්ධ ගයාව. ඔන්න අපි ගෙනාවේ වනාන්තරයෙන් වටවිච්ච විහාරේ. ඔන්න අපි ගෙනාවේ රක්ෂිතේ වටවිච්ච තපෝවනේ. එන යාළුවනේ වෙන දවසක හම්බෙමු නුදුට්ටු රජරට සුපිරිම තවත් සැඟවුණු රහස් ගොඩක් එක්ක. ජයවා නියන